ෆ්‍රෙන්ඩ්ලි අපි මේ වීඩියෝ මම කතා කරන්නේ කොහොමද ඔයා අන්තර්ජාලයේ e-commerce business එකක් දවස් 3න් ලංකාවේ පටන් ගන්න කියන එක ගැන. මුලින්ම මම කියන දේ තමයි මේ වීඩියෝ එක ඔයාලා ආතල් එකේ chill එකේ බලන වීඩියෝ එකක් නෙමෙයි. ඔයා අනිවාර්යයෙන්ම ඇඩ්‍රස් එකක් ගාවට පුටුවක් තියාගන්න. මේ ෆෝන් එක තියන්න මේ ඇඩ්‍රස් එක උඩ පෑනක් කොලයක් ගන්න ලියන්න පටන් ගන්න. මොකද මේ වීඩියෝ තමයි ඔයාගේ ජීවිතේ අනාගතේ වෙනස් කරන වීඩියෝ එක. සහ මේ ගොඩක් මේක පොඩ්කාස්ට් එකක් වගේ දෙයක්. මේක ඔඩියෝ ෆෝමැට් එකේ තියෙන දෙයක්. මොකද මේ ස්ලයිඩ් ෂෝ එක පොඩ්ඩක් මට කියන්න දේවල් තියෙන දෙයක් ඒ නිසා තමයි මම පාවිච්චි කරන්නේ. ඔයා මේ හොඳට අහන්න මේ තියෙන මේ වීඩියෝ තියෙන දේවල්. මොකද මේ වීඩියෝ තමයි මගේ ජීවිතය අනාගතේ වෙනස් කරන වීඩියෝ එක. අනිවාර්යයෙන්ම අමතක කරනවා මගේ මේ අවුරුද්දේ වැඩිපුරම views තියෙන වීඩියෝ එක තමයි මගේ පළවෙනි description එකේ වීඩියෝ එක. ඒ වීඩියෝ මම කතා කරන්නේ කොහොමද නොමිලේ අපි වාට විකුණන බඩුත් ලබා දෙනවා නොමිලේ. මම අපිට විස්තර කරලා කියනවා ඒ ගැන ඉස්සරහට. නොමිලේ කොහොමද අන්තර්ජාලයේ e-commerce ව්‍යාපාරයක් පටන් ගන්න කියන එක ගැන පැය දෙකක full course එකක්. ඉතින් ඒක බලන්න අමතක කරන්න එපා. හරි. Launch your e-commerce business in 3 days. හරි. කොහොමද ඔයාගේ අන්තර්ජාල e-commerce ව්‍යාපාරය දවස් 3කින් පටන් ගන්න? e-commerce කියන්නේ අන්තර්ජාලයේ භාණ්ඩ විකුණන එක. නැත්තම් e-commerce කියන්නේ අන්තර්ජාලයේ මාධ්‍ය විතර දාගෙන භාණ්ඩ විකුණන එක. මාධ්‍ය කියන්නේ මොකද්ද? ව්‍යාපාර මාධ්‍ය කියන සාරලව ගත්තොත් එහෙම අපි ග්‍රොසරි නැත්නම් සිල්ලර කඩේ ගත්තොත් එහෙම ඒකේ ව්‍යාපාර මාධ්‍ය වෙන්නේ සිල්ලර කඩේ. සිල්ලර කඩේ කියන්නේ ඒ බිල්ඩින් එක තමයි ව්‍යාපාර මාධ්‍ය වෙන්නේ. හැබැයි මේ අන්තර්ජාල ව්‍යාපාර නැත්නම් e-commerce වල ව්‍යාපාර මාධ්‍ය වෙන්නේ මේ අන්තර්ජාලයේ තියෙන වෙබ්සයිට් එකක් වෙන්න පුළුවන්. Facebook page එකක් වෙන්න පුළුවන්. TikTok account එකක් වෙන්න පුළුවන්. ඒ වගේ දේ තමයි අන්තර්ජාලයේ ඇල්ලි නොහැකි මාධ්‍ය තමයි අන්තර්ජාලයේ ව්‍යාපාර මාධ්‍ය වෙන්නේ. හරි. මුලින්ම කතා කරන්නේ කොහොමද අන්තර්ජාලයේ සාර්ථක ව්‍යාපාරයක් පටන් ගන්න කියලා. අන්තර්ජාල සාර්ථක ව්‍යාපාරයක් පටන් ගන්න කියන්නේ සරලව ලීස දෙයක්. අපිට විකුණන හරි බඩුවක් තියෙනවා. ඒ බඩුවට හරි මාකටිං එකක් තියෙනවා. හරි සිස්ටම් එකක් තියෙනවා. අපි ව්‍යාපාරය කරන්න ගන්න පුළුවන්. අපි ඔක්කොම කතා කරනවා කෝස් එකේ පැය දෙක කෝස් එක කතා කරනවා. හරි. හරි. Goal and math achieving 600 and 700 daily profit. දවසකට රුපියල් 6700ක් ප්‍රොෆිට් එකක් හම්බ කරන කියලා කලව කතා කරමු. ඉතින් මේදී සරල දෙයක් නෙමෙයි. මේකට මාසික ආදායම කියන්නේ 2,10,000ක් හම්බ ගන්න ඕනේ. දවසකට රුපියල් 6700 ගන්න 2,10,000ක් අපිට මාසෙකට හම්බ කරලා මේ විදිහට එක්ක. හරි මම දැන් පොඩි සරල එකක් කරනවා. දෙයක් කියන මොකද්ද මම කියන්නේ පැය දෙක කෝස් එකක්. මොකද්ද මේ මොකල් කියන්නේ. ඒකේ වෙන්නේ මෙහෙම. ඒ පැය දෙක කෝස් එකක් අපි කතා කරන්නේ කොහොමද හෙරුක කියන රීසේල් මාධ්‍ය රීසේල් ප්ලැට්ෆෝම් එක යොදාගෙන ඔයා සාහලව සාර්ථක ව්‍යාපාරයක් ගොඩනගන්නේ කියන එක ගැන. හෙරුක කියන්නේ මේ වගේ දෙයක්. හෙරුක අත සරලව ගතොත් මේ වගේ දෙයක් එකේ වෙන්නේ. හෙරුක එකේ වෙන්නේ අපි ඔයාට විකුණන්න බඩු ලබා දෙනවා. විකුණන්න භාණ්ඩ ලබා දෙනවා. සරලව ගතොත් මෙහෙමයි. අපේ ෂොප් එකක් නේ. ෂොප් එකේ තියෙන බඩු ඔයාට විකුණන්න ඕනම අයිටම් එකක් ඔයාට තියෙනවා. ඒ අයිටම්ස් වලට පාවිච්චි කරලා ඔයාට පුළුවන් WhatsApp channel එක තමයි මේදී තියෙන WhatsApp channel එක තියෙනවා items. ඒ කියන්නේ එක clothing වෙන්න පුළුවන් electronic වෙන්න පුළුවන්. ඒ වගේ එක items නවා. ඔයාලට items පුළුවන් අන්තර්ජාලයේ Facebook එකේ marketplace එකේ වෙන්න පුළුවන්. TikTok account එකේ වෙන්න පුළුවන්. ඒ වගේ පාවිච්චි කරලා මේවට orders ගන්න. හරිනේ. ඔයා මොකද මේ සල්ලි දීලා ගන්න ඕනේ මේ බඩු. අපේ ෆොටෝස් න වීඩියෝස් නේ වීඩියෝස් පාවිච්චි කරලා ඔයාලට මේවට orders ගන්න පුළුවන්. orders අරගෙන ඔයා ඉතින් අපේ platform එකේ දාගෙන උප 1000ට ගිහලා WhatsApp channel එකට දාගෙන උප 1000ට තමයි මේ බඩුව විකුණන්නේ කියලා. ඔයා ඒ 1000ත් නේ බඩුව විකුණනවා රුපියල් 1500ක. ඒකට මොකක්ද දෙනවා රුපියල් 500ක් වැඩි විකුණනවා. ඒක ඔයා මොකද ගන්නේ? ඔයා කස්ටමර්ෙන් ගන්න order details කියන්නේ එයාගේ නම වෙන්න පුළුවන්, එයාගේ address එක වෙන්න පුළුවන්, එයාගේ phone number වෙන්න පුළුවන්. ඒ ඔක්කොම අරගෙන දාන අපිට. අපි කියන්නේ මොකද්ද? ඒ address එකේ ඒ phone number එකට ඔයා තමයි shop එකේ අයිතිකාරයා වගේ කියලා ඒ item එක delivery කරනවා. delivery කරාට පස්සේ එයා රුපියල් 1500ක් ගෙවනවා අපි 1000 බඩුවට. අපි මොකද කරන්නේ? අර වැඩිපුර තියෙන රුපියල් 500 ඔයාගේ bank account එකටම දානවා. අපි ඒ දාන එක සලව කිව්වට රෙජිස්ටර් 100ක් ගෙවන්න ඕනේ. ඉතින් ඒ තමයි වැඩි වෙන්නේ. සතිපතා ඔයාගේ කමිෂන් ඔයාගේ බැංක් account එකටම දානවා. හරි. ඒ විදිහේ පාවිච්චි කොහොමද රුපියල් 6700 ඉන්කම් එක මාසෙට ගන්න කියන එක මම කතා කරන්නේ. ඔයා මුලින්ම යන්න මේ වීඩියෝ බලන පස්සේ මුලින්ම යන්න description එක. description එක තමයි පැය දෙකක full video පැය දෙකක full course එක නම් ඒ course එක බලලා ඔයාලට step by step මම පැය දෙකක් කතා කරන්නේ නැහැ නේ මොගුල්. ඉතින් ඒක මම කතා කරන කොහොමද ඔයාගේ marketing පටන් ගන්නේ marketing කරන්නේ කොහොමද sales කරන්නේ කොහොමද branding කරන්නේ කොහොමද business එක කියන්නේ කොහොමද සල්ලි කියන්නේ මොකද සල්ලි හම්බ කරන්නේ කොහොමද ඒ ඔක්කොම සහලව කතා කරනවා ඒ පැය දෙකක වීඩියෝ එකකින්. හරි. ඉතින් ඕකේ බලමු. ෆවුන්ඩේෂන් කියන්නේ ව්‍යාපාරයේ පළවෙනි දවසේ මම කරන ෆවුන්ඩේෂන් කියන්නේ ව්‍යාපාර අඩිතාලම කියන්නේ niche product branding and pricing. niche කියන්නේ මෙහෙම දෙයක්. අපි තුමු අපිට තියෙන බඩුවක් crop top එකක්. ගෑනුන්ට crop top එකක් තියෙනවා. ඒතර ඒ බඩුව විකුණන්න අපි niche එක හදා ගන්නවා කියමුකෝ. අපි මේ බඩුව මුළු ලංකාවටම විකුණලා දෙන්නේ. ලංකාවටම මාකට් කරලා දෙන්නේ. ඒක මාකට් කරන්න ඕනේ
අදාළ මිනිසුන් විතරයි. ඒ කියන්නේ මෙහෙම අපි තුමු ක්‍රොප් ටොප් එකක් තියෙනවා රුපියල් 1500කට. ඒ කියන්නේ සාමාන්‍ය මාකට් එකේ යන ගාන රුපියල් 2000 නම් රුපියල් 2500 නම් අපි කියන්නේ අපි ක්‍රොප් ටොප් එක සාමාන්‍ය ඇෆෝඩබල්. ඒ කියන්නේ සාමාන්‍ය මිල අඩු දෙයක්. ඒ වගේම ඒ බඩුව නිකන් හරි කියන්නේ මිනිසුන් නිකන් අයිති වෙන්නේ නිකන් අර টොප් ටියර් 2 වගේ. ටියර් 2 කියන්නේ නිකන් මිඩල් ක්ලාස් සහ ලෝවර් ක්ලාස් වගේ. හයි අපර් ක්ලාස් මිනිසුන් එක ලොකු සමාජීය හොඳ මට්ටමකින් මිනිසුන්ට ඒ වගේ අයිටම් තමයි පුළුවන් හරියන්නේ. ඒක විකුණන්න ඕනේ ගෑනු සාමාන්‍ය අවුරුදු 20ක් 30ක් අතර සාමාන්‍ය টොප් ටියර් 2 ටියර් 3 තියෙන. ඒ කියන්නේ සාමාන්‍ය ආර්ථික මට්ටම 2 3 වගේ තියෙන මිනිස්සු තමයි විකුණන්න ඕනේ. මොකද අපි සාමාන්‍යයෙන් ඇෆෝඩබල් ප්‍රයිස් එක තමයි මේ දේ දෙන්නේ. එතකොට අපි සම්පූර්ණ අපේ ව්‍යාපාරයේ ඒ කියන්නේ ව්‍යාපාර බ්‍රෑන්ඩ් එක ඒ අදාළ ඒ බ්‍රෑන්ඩ් එක ඒ කියන්නේ අපි අදාළ කස්ටමර්ට ගැලපෙන තමයි හදන්න. අපි කවදාවත් හදන්න ඕනේ ගෑනුන්ගේ ඇඳුම් විකුණන ව්‍යාපාරය නිකන් ක්‍රිකට් ඕඩියන්ස් ක්‍රිකට් ෆෑන් කෙනෙක්ට අදාළ විදිහට හදලා හරියන්නේ. අපි මේ දේ හදන්න ඕනේ අදාළේ කස්ටමර්ට ගැලපෙන තමයි අපේ අයිටම් එක හදන්න ඕනේ. ඉතින් ඒක හොඳ මම සල්ලෝ අපි වීඩියෝ කතා කරන පැහැදිලි කෝස් එක බලන්න අමතක කරන්න එපා. හරි. building your online store on social media එක පාවිච්චි කරලා ඔයාගේ online store එක පටන් ගන්න කොහොමද තමයි මම මේ කතා කරන්නේ. social media කියන්නේ අන්තර්ජාලය අපි පටන් ගන්නවා සමාජ මාධ්‍ය තුල ඔයාගේ ව්‍යාපාරය ගොඩනගා ගන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙම සමාජ මාධ්‍ය අන්තර්ජාලයේ ඔයාගේ ව්‍යාපාරය පටන් ගන්න මෙහෙම. අපිට මේක වෙබ්සයිට් එකකින් පටන් ගන්න ඕනේ. මම කලින් කිව්වා වගේ මේක සම්පූර්ණ නොමිලේ පටන් ගන්න දෙයක්. ඒක අපිට උනම් Facebook group එකක් වෙන්න පුළුවන් නැත්නම් මේ WhatsApp channel එකක් වෙන්න පුළුවන් WhatsApp group එකක් වෙන්න පුළුවන් නැත්නම් WhatsApp business account එකක් වෙන්න පුළුවන්. ඒ වගේ අන්තර්ජාලයේ ඉන්න මිනිස්සු ටික ඔයාගේ තැනකට අපි තවදුරටත් සාමාන්‍යයෙන් වෙන කෙනෙක්ගේ YouTube section එකක් කියන්නේ ඔයාගේ දෙයක් නෙමෙයිනේ. වෙන කෙනෙක්ගේ TikTok section එකක් කියන්නේ TikTok comment section එකක් කියන්නේ ඔයාගේ දෙයක් නෙමෙයි. හැබැයි අපේ WhatsApp business account එක කියන්නේ ඔයාගේ දෙයක්. කස්ටමර්ගේ ෆෝන් නම්බර්ස් නම අපිට ගන්න පුළුවන්. අපිට ඉල්ල ගන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයක් අපි හදා ගන්න ඕනේ. ඒක WhatsApp business account එකක නැත්නම් Facebook page එකක නැත්නම් TikTok account එකක නැත්නම් ඒක මොනවද දෙයක් වෙනවා. අපේ දෙයක් අපිට අයිති දෙයක් අපි තේරුම් හදා ගන්න ඕනේ. ඒක තමයි ඔයාගේ store front එක. ඔයාගේ store එක වෙන්නේ. අන්න ඒ දේ පාවිච්චි කරලා තමයි කස්ටමර්ස් ගන්න. හරි අපි මම කලින් එක්සැම්පල් එකක් අපි දැන් විකුණනවා 1500 ගෑන් crop top. හරිනේ කහපාර crop top එකක් ගේමු. අපි ඔකට බ්‍රෑන්ඩ් එකක් කරනවා නිකන් SL fashion කියලා. ඒක හරියන්නේ නැහැ. මම ඔය සම්පූර්ණ ඔය බ්‍රෑන්ඩින් සහ නම් ව්‍යාපාරේ නමක් හදාගන්නේ කොහොමද? ඒක ඔක්කොම කතා කරන්න පැහැදිලි කෝස් එක බලන්න අමතක කරන්න එපා. ඒකෙන් මම කතා කරන ඔක්කොම ගැන. ඒතකොට අපි සාමාන්‍ය උදාහරණයක් SL crop කියලා ගමු. ඒ වගේ බ්‍රෑන්ඩ් එක කහපාර පොඩි ලෝගෝ එකක් හදලා නමක් දාලා හදනවා. TikTok account එකක් හදනවා. TikTok account එක අපි ඕන කෙනෙක්ට මැසේජ් කරන්න පුළුවන් හදනවා. ඕන කෙනෙක්ට අපිට මැසේජ් කරන්න පුළුවන් හදනවා. හදලා අපි වීඩියෝ දානවා. ඉන්බොක්ස් මැසේජ් දාන්න මේ ප්‍රොඩක්ට් එක ගන්න කිව්වද එහෙම කියලා දානවා. දැම්මට පස්සේ ඕක සාර්ථක වෙයිද? මං කියන්නේ සාර්ථක වෙන්නේ නැහැ කියලා. අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ TikTok එකේ ඇල්ගොරිතම්, TikTok එකේ මාකටිං. TikTok මාකටිං ගැන මම සාලව කතා කරනවා පැය දෙකේ කෝස් එකේ. විනාඩි 30ක් විතර මම වෙන් කරනවා ඒ ගැන. TikTok එකේ කොහොමද සාර්ථක ව්‍යාපාරයක් ගොඩනගන්න කියලා මම කතා කරනවා. ඉතින් මම මේ කතා කරන කොහොමද ඔයාගේ ව්‍යාපාරයට අදාළ කස්ටමර් කෙනෙක්ව හොයාගන්නේ, ඔඩියන්ස් එක හොයාගන්නේ. ඒ ඔඩියන්ස් එකෙන් ඔයාගේ ව්‍යාපාරයට ඔයාගේ කස්ටමර් වෙන්න කැමති මිනිස්සු කොහොමද හොයාගන්නේ? කැමති මිනිස්සු හොයාගන්න කොහොමද මේ මිනිස්සු ඔයාගේ කස්ටමර්ස් කරගන්න කියලා මම මේ පැය දෙකේ කෝස් එකේ ෆුල් කතා කරනවා. ඉතින් ඔයාලා මේ කෝස් එක බලන්න පුළුවන්. සාලෝ පල්ලේ ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න. ඩිස්ක්‍රිප්ෂන් ගිහලා ඔයාලට පුළුවන් ඔයාට ඒ අපේ අයිටම් එක ඕඩර් කරන්න පුළුවන්. ඉතින් වැඩේ වෙන්නේ මෙහෙමයි. ඔයා මුලින්ම යන්න අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඩිස්ක්‍රිප්ෂන් ලින්ක් එක. ඒ ලින්ක් එක ඔබ ලින්ක් එකේ ඔයාලට පැහැදිලි කෝස් එකක් නෝඩ් මිලියන් යන්න පුළුවන්. ඒ කෝස් එක ගියට පස්සේ ඔයාලට බලන්න පුළුවන් කොහොමද අන්තර්ජාලය සාලෝ ව්‍යාපාරයක් ගොඩනගන්නේ කියන එක ගැන. හරි. ඉතින් ඔයා දන්නවා දැන් ඔයාලා දැන් බ්‍රෑන්ඩ් එක ඔයා දැන් අන්තර්ජාලීය ව්‍යාපාරයක් පටන් ගන්නවා දන්නවා. ඉතින් දැන් ඊළඟ මොකද කරන්නේ? ඊළඟ මොකද කරන්නේ තමයි ඔයා මුලින්ම යන්න ඕනේ getting your word out. පළවෙනි sales ටික ගන්න. පළවෙනි orders ටික ගන්න. පළවෙනි orders ටික ගන්න මෙහෙමයි. මම කලින් කිව්වනේ කොහොමද TikTok එකේ views ගන්න, TikTok එකේ marketing ගන්න. TikTok එකේ views ගන්නවා කියන එක ලොකු අමාරු දෙයක්. ඒකට අපි negative marketing කියන එක පාවිච්චි කරන්න ඕනේ. නිකන් TikTok එකේ නිකන් වීඩියෝ දැම්ම කියලා මිනිස්සු බලන්නේ. අපි ඒකට හරි marketing method එකක් පාවිච්චි කරනවා. අන්නේ හරි marketing method එකක් පාවිච්චි කරනවා නම් අපිට සාර්ථක ව්‍යාපාරයක් ගොඩනගන්න පුළුවන්. හරි. ඒක තමයි මම කතා කරන්නේ. මේ වීඩියෝ එකේ සම්පූර්ණ කතා කරන්නේ අන්න ඒ දේ ගැන. ඉතින් හරි. අපි දැන් දන්නවා අපේ ව්‍යාපාරය කොහොමද ගොඩනගන්නේ කියලා. ඉතින් කොහොමද ඒ ව්‍යාපාර ක්‍රමවේදය ගොඩනගාගෙන අපි කොහොමද අපේ ජීවිතය සාර්ථක කරගන්නේ කියන එක ගැන අපි කතා කරන්න ඕනේ. හරි. පළවෙනි සේල් එක ගන්නවා කියන්නේ පළවෙනි ඕඩර් එක ගන්නවා කියන්නේ මහ දෙයක් නෙමෙයි. ඒක අපි දන්න මිනිස්සුන්ගෙන්ම කරගන්න පුළුවන්. දන්න මිනිස්සුන් කරගෙන අපිට පුළුවන් අපේ ව්‍යාපාරය තහවුරු කරගන්න. ඒ කියන්නේ අපේ යාළුවෙක් ඉන්නවා, අපේ යාළු ගෑන් ළමයෙක් ඉන්නවා. ඒ අයට අහන්න මේවා මේ දේ ගන්නවද? ඔයා මේ